අද අපි මේ ගැඹුරු විමර්ශුමෙන් වෙනස්ම විදිහක ගමනක් යන්නයි සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් විද්‍යා විභාග ප්‍රශ්න පත්‍රයක් කිව්වම අපිට මතක් වෙන්නේ නිකම්ම කටපාඩම් කරන කරුණු ටිකක්නේ. එහෙමත් නැත්නම් විභාග ශාලාවේදී මතක් කරගන්න ඕන න්‍යායන් ටිකක්. ඔව් අනිවාර්යයෙන්ම. ගොඩක් අයට විද්‍යාව එපා වෙන්නේ toy කටපාඩම් කරන්න යන නිසා තමයි. හරියටම. හැබැයි අද අපි කරන්නේ 2024 2025 සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තියෙන බහුවර්ණ ප්‍රශ්න 40 සහ 10 11 ශ්‍රේණිවල පෙළපොත්වල තියෙන කරුණු පාවිච්චි කරලා අපි මුළු ලෝකයම ඒ කියන්නේ මේ ශරීරයේ ඉඳලා විශ්වය දක්වා වැඩ කරන අපූර්ව යාන්ත්‍රණය ලිහලා බලන එකයි. ඒක ඇත්තටම වැදගත් ප්‍රවේශයක්. මොකද මේ ප්‍රශ්න 40 ඇතුලේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව වගේම භෞතික විද්‍යාව කියන දැවැන්ත විෂයපතයන් තුනම හැංගිලා තියෙනවා. අපි අද මේ උත්තර හොයනවට වඩා ඒ උත්තර පිටිකස්සේ තියෙන විද්‍යාත්මක කතාව තේරුම් ගනිමු. එතකොට තොරතුරු ගොඩක අතරමං නොවි ලොකු චිත්‍රයක් මනසේ ඇඳගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම අපේ ශරීරය ඇතුළටම යමු නේද? අර ප්‍රශ්න පත්‍රයේ 10 සහ 11 කියන ප්‍රශ්න දෙකම වෙන් වෙලා තියෙන්නේ මානව ආහාර ජීන පද්ධතියද. එතන පද්ධතියේ කොටස් නම් කරලා ආහාරය ගමන් කරන මාර්ගය අහලා තියෙනවා. ඔව් ඒක හරිම මූලික දෙයක් වුණාට ඒක ඇතුලේ ලොකු සංකීර්ණත්වයක් තියෙනවා. අනේ ඒක තමයි. මට මෙතනදී හැමදාම ප්‍රහෙලිකාවක් වුණ දෙයක් තියෙනවා. මේ අර ආමාශයේ ඉඳලා කුඩාන්ත්‍රයේ දක්වා යද්දී pH යගේ වෙනස් වෙන විදිය. එකම ආහාර මාර්ගය ඇතුලේ කොහොමද එක තැනක අධික ආම්ලික පරිසරයකුත් ඊට ටිකක් එහායින් පාස්මික පරිසරයකුත් තියෙන්නේ. මේ තරම් සැර ආම්ලයක් තියෙද්දි අපේ ආමාශය දිය වෙලා යන්නේ නැත්තේ ඇයි? ওই කාරණේ තමයි පරිණාමයේ තියෙන ලොකුම පුදුමය. අපි ගන්න කෑමවල තියෙන ප්‍රෝටීන් ජීර්ණය කරන්න මේ පෙප්සින් කියන එන්සයිමේ ක්‍රියාත්මක වෙන්නම ඕන. ඒ කියන්නේ මස් මාළු වගේ දේවල් දිරවන්න. හැබැයි මේ එන්සයිමේ වැඩ කරන්නේ ගොඩක් අඩු pH අගයක් තියෙන අධික ආම්ලික පරිසරයක විතරයි. ඒ නිසා ආමාශය ඇතුලේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ශ්‍රාව්‍ය වෙනවා. මේක කොච්චර සැර අම්ලයක්ද කිව්වොත් මලකඩ කාපු යකඩ ඇණයක් උනත් දිය කරලා හරින්න එකට පුරුවා. දෙවියනේ එච්චර සැර අම්ලයක් අපේ බඩ ඇතුලේ තියෙනවද? තියෙනවා. හැබැයි හාමාශයේ බිත්තිය ඇතුලේ තියෙන විශේෂ සෛල ස්තරයක්, ඒකෙන් ඝන ශ්ලේෂ්මල පටලයක්, ඒ කියන්නේ ලිස්සන සිළු ආවරණයක් ශ්‍රාවය කරනවා. මේ ආවරණය නිසා අර සැර අම්ලයට ආමාශයේ බිත්තිය ස්පර්ශ කරන්න බෑ. ඒ කියන්නේ අපි ශරීරය ඇතුළේ තියෙන අම්ලයෙන් ශරීරයම බේරගන්න ස්වභාවික ආරක්ෂිත කබායක් තියෙනවා කියන එකනේ. එතකොට අර කුඩාන්ත්‍රයට යද්දී වෙනස් වෙන්නේ කොහමද? ආමාශයේ ඉඳලා කැම ටික, ඒ කියන්නේ දැන් අර ආම්ලික ගුලියක් බවට පත් වෙලා තියෙන ආහාරය කුඩාන්ත්‍රයට එද්දී එතන තියෙන එන්සයිම් වලට වැඩ කරන්න පුළුවන් භාස්මික පරිසරයක විතරයි. අර ආම්ලික ගතිය මැති කරන්න අග්න්‍යාශයෙන් සහ පිත්තාශයෙන් විශේෂ රසායනික ද්‍රව්‍ය නිකුත් කරනවා. ඒකෙන් ක්ෂණිකව අර කැම ගුලියේ pH අගය වෙනස් කරනවා. හරියටම වෙනස් කරලා භාස්මික තත්වයට පත් කරනවා. මේක හරියට ඊටාම සංකීර්ණ රසායනාගාරයක සිදුවෙන ක්‍රියාවලියක් ප්‍රගේ කිසිම වැරදීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ පෝෂණය ගැන කතා කරද්දී පළපොතේ අර කාබෝහයිඩ්‍රේට් ගැන විශේෂයෙන්ම මොනෝසැකරයිඩ් සහ දිසැකරයිඩ් ගැන සඳහන් වෙනවා. මගේ අවධානය ගියේ මේ ලැක්ටෝස් කියන සීනි වර්ගයට. ඒක හරිම විශේෂ සීනි වර්ගයක්. පොතේ තියෙන විදිහට මේ ලැක්ටෝස් ශාකවල කොහෙවත් නැහැ නේද? ඒක තියෙන්නේ කිරිවල විතරයි. එළ කිරිවල 4%ත් 6ත් අතර, මව් කිරිවල 6%ත් 7ත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඇයි මේ ලැක්ටෝස් කිරිවලට විතරක් සීමා වෙලා තියෙන්නේ? ලැක්ටෝස් කියන්නේ ක්ෂීරපායි සතුන්ගේ පරිණාමීය ලක්ෂණයක්. අලුතුපන් දරුවෙකුට හෝ පැටවෙකුට ශක්තිය ලබා ගන්න ස්වභාව ධර්මයෙන්ම හදපු සුවිශේෂී සංයෝගයක් තමයි ඕක. ශාකවලට මේක හදන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ශාක තමන්ගේ ශක්තිය ගබඩා කරන්නේ පිෂ්ඨය විදියට. එතකොට අර සමහර අයට කිරි බිව්වම අමාරු වෙන්නේ මේක දිරවන්නේ නැති නිසාද? හරියටම. මේ ලැක්ටෝස් කියන ද්විසැකරයිඩය ජීර්ණය කරන්න අපේ ඇඟේ ලැක්ටේස් කියන විශේෂ එන්සයිමයක් තියෙනවා. හුඟක් මිනිස්සුන්ට වයසට යද්දී මේ එන්සයිමය නිපදවීම අඩාල වෙනවා. අන්න ඒ නිසායි සමහර වැඩිහිටියන්ට කිරි බිව්වම බඩේ අමාරු වෙන්නේ. ඒක හරිම ආකර්ෂණීය කතාවක්. ඒ කියන්නේ අපේ කෑමවල තියෙන දේවල් පවා අපේ ජීව විද්‍යාත්මක ඉතිහාසය ගැන කතන්දරි කියනවා. දැන් මේ කෑමවල තියෙන දේවල් හොයාගන්න කරන පරීක්ෂණ ගැන 21 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ අහලා තියෙනවා. අපි රසායනාගාරයේදී අර බෙනඩික්ට්ස් ද්‍රාවණය පාවිච්චි කරන එක. ග්ලූකෝස් තියනවද කියලා බලන පරීක්ෂණය. මට තාම මතකයි ඒක. බෙනඩික්ට් ද්‍රාවණය කියන්නේ ලස්සන නිල් පාට දියරයක්. අපි ඒකට ග්ලූකෝස් ටිකක් දාලා රත් කරද්දී
ඒකේ පාට කොළ, කහ, තැඹිලි වෙලා අන්තිමට ගඩොල් රතු පාටට හැරෙනවා. මම ඉස්කෝලේ යන කාලේ මේක දැක්කේ නිකන් මැජික් එකක් වගේ. හැබැයි ඇත්තට මේ ටෙස්ට් ටියුබ් එක ඇතුලේ රසායනිකව මොකද්ද වෙන්නේ? ඔය වර්ණ වෙනස් වීම පිටිපස්සේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවක්. බෙනඩික්ට් ද්‍රාවණය නිල් පාටට හේතුව තමයි ඒකේ තියෙන කොපර්. එමත් නැත්නම් තම අයන. ඒ කියන්නේ ඒ තඹ අයනවල පාට තමයි නිල්. ඔව්. ග්ලූකෝස් කියන්නේ ඔක්සිහරණ සීනි වර්ගයක්. ඒ කියන්නේ ග්ලූකෝස් වලට පුළුවන් අර තඹ අයන වලට ඉලෙක්ට්‍රෝන ලබා දෙන්න. ග්ලූකෝස් දාලා රත් කරද්දී ග්ලූකෝස් වලින් ඉලෙක්ට්‍රෝන අර නිල් පාට තඹ අයන වලට එකතු වෙනවා. එතකොට අර තඹ අයනවල රසායනික ස්වභාවය වෙනස් වෙනවා ඇති. අනිවාර්යෙන්ම ඒක වෙනස් වෙලා කොපර් ඔක්සයිඩ් කියන සංයෝගය හැදෙනවා. අන්න ඒ කොපර් ඔක්සයිඩ් වල පාට තමයි ඔය අන්තිමට එන ගඩොල් රතු පාට. අර මැද තියෙන කොළ කහ තෙමිලි පාටවල් වලින් පෙන්වන්නේ මේ ප්‍රතික්‍රියාව ටිකෙන් ටික සිදුවෙන ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි S2කින් දකින පාට වෙනස් වීමක් පිටිපස්සේ තියෙන්නේ පරමාණු මට්ටමින් සිදුවෙන ඉලෙක්ට්‍රෝන දීමක් සහ ගැනීමක්. මේ පෝෂක ද්‍රව්‍ය ගැන කතා කරද්දී මේවා අපේ ඇඟට නොලැබුණොත් වෙන දේවල් ගැනත් පොතේ ලොකු විස්තරයක් තියෙනවනේ. ඔව්. විටමින් ඌනදා ගැන ගොඩක් විස්තර තියෙනවා. විටමින් A ඌනතාවය නිසා ඇස් වල බිටෝලප ඇති වෙනවා. විටමින් C නැති වෙනාම විදුරුමසුන් ලේ ගලන ස්කර්වි රෝගය එනවා. විටමින් D අඩු වුණොත් අස්ථි විකෘති වෙනවා. ඒ වගේම අපේ රුක්කාණු කියන්නේ වකුගඩු වලින් මූත්‍රා පෙරද්දී ග්ලූකෝස් පිට වෙනවා නම් ඒක රෝගී තත්වයක් කියලා සඳහන් වෙනවා. මේවයින් පේන්නේ අපේ ඇඟේ එක පද්ධතියක් කොච්චර දුරට අනිත් ඒවා එක්ක බැඳිලාද තියෙන්නේ කියන එක නේද? පැහැදිලිවම ශරීරය කියන්නේ වෙන වෙනම වැඩ කරන යන්ත්‍ර ගොඩක් නෙවෙයි. ඒක එක දවන්ත ජාලයක්. උදාහරණයක් විදිහට අර මූත්‍රා වලින් ග්ලූකෝස් පිට වෙන එක ගනිමුකෝ. දේවැඩියා තත්වය ගැන නේද? ඔව්. සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙකුගේ වකුගඩු වලින් රුධිරය පෙරද්දී ග්ලූකෝස් කියන්නේ ඇඟට ඕන කරන ශක්ති ප්‍රභවයක් නිසා ඒක සම්පූර්ණයෙන්ම වගේ ආපහු රුධිරයටම උරා ගන්නවා. හැබැයි රුධිරයේ සීනි මට්ටම ඕනවට වඩා වැඩි වුණොත් වකුගඩු වලට ඒ ඔක්කොම ග්ලූකෝස් ආපහු උරා ගන්න බැරි වෙනවා. එතකොට අතිරික්ත ග්ලූකෝස් මූත්‍රා එක්ක පිට වෙනවා. හරියටම. ඒ කියන්නේ වකුගඩුවේ ප්‍රශ්නයකට වඩා එතන තියෙන රුධිරයේ සහ අග්න්‍යාශයේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයේ ගැටලුවක්. මෙතනදී සමස්ථානික කියන වචනය අපි නිතරම පාවිච්චි කළත් සමහර වෙලාවට ඒකේ නියම තේරුම මගහැරෙනවා. ඇත්ත. සමස්ථානික කියන්නේ මොකක්ද කියලා පොතේ පැහැදිලිව තියෙනවා. පොතේ තියෙන්නේ එකම මූලද්‍රව්‍යයේ නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වීම කියලා. මට තියෙන ප්‍රශ්නේ මේකයි. ප්‍රෝටෝන ගාන එකව වෙලා නියුට්‍රෝන ගාන වෙනස් වුනාම ඒ මූලද්‍රව්‍ය රසායනිකව හැසිරෙන විදිය වෙනස් වෙනවද? නැත්තම් බර විතරද වෙනස් වෙන්නේ? ওই ප්‍රශ්නය රසායන විද්‍යාවේ හරිව ගැඹුරු තැනක් ස්පර්ශ කරනවා. සමස්ථානික ගැන හිතද්දී අපි තේරුම් ගන්න ඕනේ රසායනික ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා. රසායනික ප්‍රතික්‍රියාවකට සම්බන්ධ වෙන්නේ පරමාණුයේ වටේට තියෙන ඉලෙක්ට්‍රෝන විතරයි. ඒ කියන්නේ න්‍යෂ්ටි ඇතුළේ තියෙන දේවල් නෙවෙයි. නෑ. පරමාණුවක තියෙන ප්‍රෝටෝන ගානට හරියටම සමාන ඉලෙක්ට්‍රෝන ගානක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් සමස්ථානිකවල වෙනස් වෙන්නේ න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝන ගාන විතරක් නිසා ඒවායේ ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ඒ නිසා රසායනිකව ඒව හැසිරෙන්නේ හරියටම එකම විදිහට. වෙනස් වෙන්නේ භෞතික ලක්ෂණ විශේෂයෙන්ම බර. ඒ කියන්නේ හයිඩ්‍රජන් වල සමස්ථානික වෙන ප්‍රෝටියම්, ඩියුටීරියම් සහ ට්‍රිටියම් ගත්තත් ඒවා ඔක්සිජන් එක එකතු වෙලා ජලයම හදනවා කියන එකද? හරියටම. හයිඩ්‍රජන් වලට සාමාන්‍ය නියුට්‍රෝන නැහැ. ඒකට අපි කියනවා ප්‍රෝටියම් කියලා. හැබැයි එක නියුට්‍රෝනයක් තියෙන හයිඩ්‍රජන් වලට ඩියුටීරියම් කියනවා. මේ ඩියුටීරියම් ඔක්සිජන් එක එකතු වුණාම ජලය හැදෙනවා. හැබැයි ඒක සාමාන්‍ය ජලයට වඩා බරයි. අන්නේ ජලයට අපි කියනවා බැර ජලය, එමත් නැත්නම් heavy water කියලා. ඒ කියන්නේ ඒ වතුර වීදුරුවක් බිව්වොත් සාමාන්‍ය වතුර වීදුරුවකට වඩා බරයි. භෞතිකව බරයි. හැබැයි මේ බැර ජලය සාමාන්‍ය ජීවිතේදී අපිට හම්බුනේ නැති වුණාට න්‍යෂ්ටික බලාගාරවලදී පරමාණුක ප්‍රතික්‍රියා පාලනය කරන්න මේවා ඊටාම වැදගත් වෙනවා. බලන්නකෝ පරමාණු අතරේ තියෙන එකම එක නියුට්‍රෝනයක වෙනසක් කොච්චර ලොකු බලපෑමක් කරනවද කියලා. ඇත්තට මේක හිතා ගන්න තමාරු තරම් අපූර්ව දෙයක්. දැන් මේ රසායන විද්‍යාවේ ප්‍රායෝගික පැත්තට ගියොත් මිශ්‍රණ වර්ණ වෙන් කිරීම ගැන පෙළපොතේ ලොකු අවධානයක් දීලා තියෙනවා. විශේෂයෙන්ම භාගිකාසවනය සහ හුමාලාසවනය. බොරොතෙල් පිරිපාදුවේදී භාගිකාසවනය පාවිච්චි කරනවා කියලා අපි දන්නෝනේ. ඔව් බොරොතෙල් වෙන් කරන්නේ එමයයි. හැබැයි
කුරුඳු තෙල්, පැංගිරි තෙල් වගේ සගන්ධ තෙල් වෙන් කරගන්න ඇයි හුමාල ආසවනයක් කරන්නේ? ඇයි බරි අර බොර තෙල් රත් කරනවා වගේම කෙලින්ම කුරුඳු කොළ ටික රත් කරලා තෙල් ටික ගන්න? එතල තමයි තාක්ෂණයේ තියෙන සියුම්කම තියෙන්නේ. බොර තෙල් කියන්නේ හරිම රළු, දැඩි උෂ්ණත්වයකට ඔරොත්තු දෙන සංයෝග ගොඩක්. ඒ නිසා බොර තෙල් පිරිපහදුවකදී සෙල්සියස් අංශක 100 ගණනකට ඒව රත් කරලා එක එක තාපාංකවලදී වෙන් කරගන්න පුරුවන්. හැබැයි ශාකවල තියෙන දේවල් ඊට වඩා සංවේදී ඇති නේද? ගොඩක් සංවේදී. ශාකවල තියෙන සුවඳ විහිදුවන සගන්ධ තෙල් කියන්නේ ඊටාම සියුම් සංවේදී රසායනික අණු. අපි ඒව කෙලින්ම ගින්දරට තියලා රත් කළොත් ඒ අණු සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. සුවඳක් එන්නේ නැහැ. ඉතින් අපි කරන්නේ හුමාලය, ඒ කියන්නේ රත් වෙච්ච ජල වාෂ්ප අර ශාක කොටස් හරහා යවන එකයි. එතකොට අර තෙල් ටික හුමාලයත් එක්කම එළියට එනවා. ඕ ඒ ජල වාෂ්පවල තියෙන සියුම් රසණියට අර තෙල් ටිකත් වාෂ්ප වෙලා හුමාලයත් එක්කම එළියට එනවා. ඊට පස්සේ ඒක සිසිල් කරලා වතුරෙන් තෙල් ටික වෙන් කරගන්නවා. මේක ඊටාම කල්පනාවෙන් කරන්න ඕනේ මෘදු ක්‍රියාවලියක්. අන්න ඒකෙන් තේරෙනවා විද්‍යාව කියන්නේ නිකම්ම යන්ත්‍ර සූත්‍ර විතරක් නෙවෙයි සබාදහමේ තියෙන සියුම් දේවල් එක්ක ගනුදෙනු කරන කලාවක් කියන එක. දැන් අපි මේ පදාර්ථයෙන් මිදිලා ශක්තිය පැත්තට හැරමු. භෞතික විද්‍යාව. මේ ප්‍රශ්න පත්‍රයේ භෞතික විද්‍යාවට අදාළව ගොඩක් හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ 31 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ විදුලි තාපකයක ශක්තිය කිලෝවොට් පැය එහෙමත් නැත්නම් කිලෝවොට් අවර්ස් වලින් මනින විදිය. අපේ ගෙවල් වල ලයිට් බිල් එන්නේත් මේ එකක වලින් කියලා හැමෝම දන්නවා. හැබැයි භෞතිකව ගත්තොත් 1 කිලෝවොට් පැයක් කියන්නේ මොනතරම් ශක්තියක්ද? ඒක අපිට දැනෙන විදිහට තේරුම් ගන්නේ කොහොමද? විද්‍යුත් ශක්තිය ගැන හිතද්දී අපි මුලින්ම බලය සහ ශක්තිය අතර වෙනස හඳුනා ගන්න ඕනි. වොට් කියන්නේ බලයමනින එකකය. ඒ කියන්නේ තත්පරයකට කොච්චර ශක්තියක් වැය කරනවාද කියන එක. දැන් හිතන්න වොට් 1000ක. ඒ කියන්නේ කිලෝවොට් එකක විදුලි හීටරයක් තියෙනවා කියලා. හරි. ඒ හීටරේ එක දිගට පැයක් වැඩ කළොත් අන්න එතකොට වැය වෙන මුළු ශක්ති ප්‍රමාණය තමයි කිලෝවොට් පැයක් කියන්නේ. මේක මිනිස්ශ්‍රමයට සමාන කළොත් 1 කිලෝවොට් පැයක් කියන්නේ සෞඛ්‍ය සම්පන්න කමුකරුවෙක් දවසක් පුරවම නොකඩවා මහන්සි වෙලා කරන භෞතික වැඩ කොටසකට සමාන ශක්තියක්. වව්! ඒකට මටත්ටම පුදුම හිතෙන කාරණයක්. දවසක මිනිස් ශ්‍රමයක් එක විදුලි ඒකක ඇතුලේ තියෙනවා කියන්නේ ලොකු දෙයක්. ලයිට් බිලට ගෙවන රුපියල් කිහිපය වෙනුවෙන් අපිට කොච්චර ලොකු ශක්ති ප්‍රමාණයක් ලැබෙනවද කියලා දැන් තේරෙනවා. ඒක තමයි. ඒ වගේම මේ තරම් ශක්තියක් ගෙදරක් ඇතුළට එද්දී ඒකේ ලොකු අවදානමකුත් තියෙනවනේ. ඔව්, ඒකෙන් බේරෙන්න තමයි පෙළපොතේ ගෘහස්ත විදුලි පරිපත ගැන කතා කරද්දී MCB සහ RCCB ගැන සඳහන් වෙන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී ගොඩක් දෙනෙක් මේ දෙකටම ට්‍රිප් ස්විචය කියලා කියනවා. හැබැයි මේ උපාංග දෙකෙන් කරන්නේ සම්පූර්ණම වෙනස් කාර්යයන් දෙකක් නේද? ඔව්, ඒක ගොඩක් දෙනෙක්ට පැටලෙන තැනක්. MCB කියන්නේ මිනිචර් සර්කිට් බ්‍රේකර්. හෙවත් අධිධාරා පරිපත බින්දිනිය. ඒකෙන් කරන්නේ අපේ ගෙදර වයර් වලට දරාගන්න දැරිතරම් ලොකු ධාරාවක් ගැලුවොත් උදාහරණයක් විදිහට වයර් දෙකක් එකට ගෑවිලා ෂෝට් වුණොත් ෂණිකව විදුලිය විසන්ධි කරන එක. ඒ කියන්නේ ඒකෙන් ගෙදර ගිනිගන්න එක වළක්වනවා. හරියටම. හැබැයි RCCB හෙවත් residual current circuit breaker ඒ කියන්නේ ශේෂ ධාරා පරිපත බින්දිනය කරන්නේ ඊට වඩා ගොඩක් සංවේදී රාජකාරියක්. හිතන්නකෝ ගෙදර ෆ්‍රිජ් එකේ පොඩි දෝෂයක් ඇවිත් ඒකේ බඳට කරන්ට් එක එනවා කියලා. කවුරුමර ගින්ගේ කැල්ලුවොත් කරන්ට් එක වදිනවා. ඔව්. ඒ මිනිස්සයා හරහා පොළවට බොහොම සුළු විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. RCCB එකට පුළුවන් ඒ මිලි ඇම්පියර් ගානක පොඩි වෙනස පව හඳුනගෙන තත්පරෙන් පංගුවකින් විදුලිය කපලා දාන්න. කෙටියෙන් කිව්වොත් MCB එකකින් ගෙදර බඩු සහ වයර් ටික බේරනවා, RCCB එකකින් මිනිස්සුන්ගේ ජීවිත බේරනවා. ඒ කියන්නේ පොඩි උපකරණේ අපේ ජීවිත ආරක්ෂකයා විදිහට හැම තත්පරයකදීම වැඩ කරනවා. ඒක මාරයි. දැන් අපි මේ අධිබල සැපයීම් වලින් ටිකක් මයික්‍රෝ ලෙවල් එකට, ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික්ස් පැත්තට යමු. ඉලෙක්ට්‍රොනික්ස් කිව්වාම 28 වෙනි ප්‍රශ්නේ තියෙනවා දියෝඩ ගැන. ඔව්. අර්ධ සන්නායක ඝන පොතේ කියවද්දී P වර්ගය සහ N වර්ගය ගැන කියවුවා. P පැත්තේ කුහර තියෙනවා, N පැත්තේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේවා එකතු කරලා PN සංදියක් හැදුවාම ඒකෙන් කොහොමද විදුලිය යටපැත්තකට විතරක් යන්නේ? මට මේ හයත පෙදෙස කියන සංකල්පය හැමදාම ප්‍රහේලිකාවක්. ඔය PN සංදිය තමයි නවීන තාක්ෂණයේ හදවත. අපි මේක මෙහෙම හිතමු. N පැත්තේ තියෙනවා වැඩිපුර ඉලෙක්ට්‍රෝන. හරියට සෙනග පිරිච්ච කාමරයක් වගේ. P පැත්තේ තියෙනවා ඉලෙක්ට්‍රෝන අඩු තැන්. එහෙමත් නැත්නම් කුහර. හරියට හිස්පුඩු තියෙන කාමරයක් වගේ.
ඉතින් මේ කාමර දෙක එකට යාකලාමු මේ කොටස් දෙක එකට සම්බන්ධ කර ගමන්ම අර පිරිච්ච කාමරේ ඉන්න අය ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන හිස්පුට හොයාගෙන අනිත් පැත්තට පනින්න පටන් ගන්නවා. මේකට අපි කියනවා විසරණීය වෙනවා කියලා. හැබැයි මේක දිගටම වෙන්නේ නැහැ. ඇයි මේ මායිමේ තියෙන ඉලෙක්ට්‍රෝනයි කුහරයි එකතු වුණාම එතන උදාසීන කලාපයක් හැදෙනවා. අන්න ඒ කලාපේ තමයි හායිත පෙදෙස හේවත් ඩිප්ලිෂන් ලේයර් කියන්නේ. දැන් මේ හායිත පෙදෙස හරියට කන්දක් වගේ වැඩ කරනවා. තවත් ඉලෙක්ට්‍රෝනයකට අනිත් පැත්තට යන්න නම් ඔය කන්ද නැගගෙන යන්න ඕනේ. ඒකට අමතර ශක්තියක්, ඒ කියන්නේ වෝල්ටීයතාවයක් ඕනේ. ඒ කියන්නේ බැටරියක් සම්බන්ධ කරන්න ඕනේ. ඔව් බැටරියම් සම්බන්ධ කරලා හරි දිශාවට ඒ කියන්නේ පෙරමුණට නැඹුරුව තල්ලුවක් දුන්නොත් විතරයි ඉලෙක්ට්‍රෝන වලට අර කන්ද පැනගෙන යන්න පුළුවන්. අනිත් පැත්තට බැටරිය සම්බන්ධ කළොත් අර කන්ද තවත් උස යනවා. ඒ කියන්නේ හායිත පෙදෙස පුළුල් වෙනවා. එතකොට කිසිම විදුලියක් ගලන්නේ නැහැ. ඔන්නර මූලධර්මය නිසායි දියෝඩයක් එක පැත්තකට විතරක් ධාරාව ගලන්න ඉර දෙන්නේ නේද? අපේ ෆෝන් වල කම්පියුටර් වල තියෙන ට්‍රාන්සිස්ටර් බිලියන ගාණක් වැඩ කරන්නේත් ඔය සරල සංකල්පය උඩයි. අපි මේ පටිගත කරන මයික්‍රොෆෝන් එකේ ඉඳලා හැමදේම පාලනය වෙන්නෙත් අර ඉලෙක්ට්‍රෝන පනින කන්ද හරහා කියන එක ඇත්තටම පුදුමයි. අනිවාර්යෙන්ම. දැන් අපි තරංග ගැන කතා කරමු. තරංග වර්ග දෙකක් ගැන පොතේ තියෙනවා. තීර්යක් තරංග සහ අන්වායාම තරංග. අපි වතුරට ගලක් දැම්මම හැදෙන රැළවලුම් තීරක තරංග තීරුම් ගන්න පුළුවන්. තරංගේ ඉස්සරහට ගියාට වතුරාංශු කම්පණය වෙන්නේ උඩට පහළට. ඒ කියන්නේ ලම්බකව. ඔව් ලම්බකව. හැබැයි ශබ්දය ගමන් කරන්නේ අන්වායාම තරංග විදිහට කියලා පොතේ තියෙනවා. වාතය හරහා මේක කොහොමද ඇත්තටම සිද්ධ වෙන්නේ? වාතය කම්පණය වෙනවා කියන්නේ මොකක්ද? ශබ්දය ගමන් කරන විදිය තේරුම් ගන්න හොඳම උදාහරණය තමයි සංගීත ප්‍රසංගයක තියෙන ලොකු ස්පීකරයක්. ස්පීකරයක් වැඩ කරද්දී ඒකේ තියෙන පටලය බොහොම වේගයෙන් ඉස්සරහටයි පස්සටයි කම්පණය වෙනවා දකින්න පුළුවන්. ඒ පටලය ඉස්සරහට එද්දී එතන තියෙන වායු අංශු තෙරපෙනවා. ඒකට ගුණ වෙනවා. අන්න ඒකට සම්පීඩනයක් කියලා කියනව නේද? ඔව් සම්පීඩනයක්. ඊට පස්සේ පටලය පස්සට යද්දී අර වායු අංශු ඈත් වෙනවා. ඒකට අපි කියනවා විරලනයක් කියලා. මේ සම්පීඩන සහ විරලන එක දිගට වාතය හරහා ගමන් කරනවා. මෙතනදී වායු අංශු කම්පණය වෙන්නේ තරංගිය ගමන් කරන දිශාවට සමානතරව. හරියට දුම්රිය පෙට්ටි එකිනෙක හැප්පීගෙන ඉස්සරහට යනවා වගේ. එතකොට ඒක ඇවිත් අපේ කනට වැදුනාම අවසානයේදී මේ වායු අංශ වල තෙරපීම ඇවිත් අපේ කනේ තියෙන කන්බැරිය වැදුනාම ඒ කන්බැරියත් කම්පණය වෙන්න පටන් ගන්නවා. මොලේ කම්පණය තමයි ශබ්දයක් විදිහට තේරුම් ගන්නෙ. ඒ කියන්නේ මම දැන් මේ කතා කරන වචන පවා වායු අංශුව තෙරපලා ඒක මේ අහගෙන ඉන්න අයගේ කන්බැරේ වැදිලා තමයි අර්ථයක් බවට පත් වෙන්නේ. මේ භෞතික ලෝකයේ වැඩ කරන හැටි හරිම භෞතිකයි. අපිට පේන්නේ නැති වුණාට. ඒක තමයි විද්‍යාවේ තියෙන ලස්සන. දැන් අපි අන්තිම මාතෘකාවට යමු නිව්ටන්ගේ 3 වෙනි නියමය. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත. මේකට උදාහරණයක් විදිහට පුතේ තියෙන්නේ බැලූනේකින් වාතය පිට වෙද්දී බැලූනේ ඉස්සරහට යන එක. මේක හරිම සරල අපි පොඩි කාලේ ඉඳලා දන්න උදාහරණයක් නේ. සරලයි වගේ පෙනුනට මේකේ ලොකු ගැඹුරක් තියෙනවා. බැලූනේ කියන්නේ අපිට පන්ති කාමරයේදී මේ නියමය තේරුම් ගන්න පුරුවන් සරලම ක්‍රමය. හැබැයි මේ මූල ධර්මයම තමයි ලෝකයේ තියෙන අති නවීන තාක්ෂණයන් පවා පාලනය කරන්නේ. හිතන්න අභ්‍යවකාශයට යන රොකට් එකක් ගැන. වායුගෝලයේ ඇතුලේදී රොකට් එකකට වාතය තල්ලු කරලා ඉස්සරහට යන්න පුළුවන් කියලා අපි හිතමුකෝ. හැබැයි වාතය නැති අභ්‍යවකාශයේදී අන්න එතන තමයි ප්‍රශ්නය. වාතය කිසිවක් නැති රික්තකයක් වන ගැඹුරු අභ්‍යවකාශයේදී රොකට් එකක් කොහොමද ඉස්සරහට යන්නේ? එතනදි තල්ලු කරන්න වාතයක් නැහෙනේ. අන්න එතනදි තමයි නිව්ටන්ගේ 3 වෙනි නියමේ නියම බලය පේන්නේ. රොකට් එක කරන්නේ තමන්ගේ ඇතුලේ තියෙන ඉන්ධන පුච්චලා ඒ වායුන් අතිශය වේගෙන් පිටිපස්සට විදින එක. ඒ පිට කරන ස්කන්ධය පිටිපස්සට යන එක තමයි ක්‍රියාව වෙන්නේ. හරියටම ඒකේ ප්‍රතික්‍රියාවක් විදිහට රොකට් එක ඉස්සරහට යනවා. අද වෙනකොට අභ්‍යවකාශ යානාවල පාවිච්චි කරන අයන එන්ජින් පවා වැඩ කරන්නේ මේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව කියන සරල සංකල්පය උඩයි. ඒ කියන්නේ ඒ අතිවිශාල ටොන් ගානක් බර රොකට් එකක් අභ්‍යවකාශයේදී ගමන් කරන්නේ අර අපි හුලම් පුරවපු බැලූනයක් අතහැරියාම සිද්ධ වෙන යාන්ත්‍රණියමින්. ඒක අත්‍තරම හිතා ගන්නත් අමාරු තරම් විශිෂ්ට කාරණයක්. බලන්න අද අපි කතා කරපු දේවල් කොච්චර දුරට එකිනෙකට සම්බන්ධද කියලා. එකින් එකට ලොකු බැඳීමක් තියෙනවා. අපේ ආමාශයේ ශ්‍රාව්‍ය වෙන අම්ලයේ ඉඳලා
න්‍යෂ්ටික බලාගාරවල පාවිච්චි කරන සමස්ථානික, අපේ ජීවිත බේරෙන විදුලි පරිපථ, ස්මාර්ට්ෆෝන් වල තියෙන දියෝඩ, අපිට ඇහෙන ශබ්ද තරංග සහ අභ්‍යවකාශයට යන රොකට් දක්වාම මේ බහුවර්ණ ප්‍රශ්න 40 ඇතුලේ හැංගිලා තිබුණා. මේව නිකම්ම කටපාඩම් කරන්න තියෙන අකුරු ගොඩක් නෙවෙයි. අපි ජීවත් වෙන ලෝකය ක්‍රියාත්මක වෙන නීති රීති පද්ධතියයි. ඒක තමයි විද්‍යාවේ තියෙන සුන්දරත්වය. මේ සංකල්ප තේරුම් ගත්තාම අපිට අපේ වටපිටාව දිහා වෙනස්ම විද්‍යාත්මක ඇසකින් බලන්න පුළුවන් වෙනවා. අද අපි ගොඩක් දේවල් කතා කළා. හැබැයි මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් හැමෝටම තනියම හිතලා බලන්න පුළුවන් අපූර්ව අදහසක් මම ඉදිරි කරලා යන්නම්. මොකද අද අපි ප්‍රශ්න පත්‍රයේ තිබුණු ආලෝකය සහ දර්පණ ගැන ගොඩක් දුරට කතා නොකලත් පෙළ පොතේ සුළු වශයෙන් සඳහන් වෙනවා ආලෝකයේ පූර්ණාන්තර පරාවර්තනය නැත්නම් total internal reflection කියන සංකල්පය ගැන. මේක ගැන ටිකක් ගැඹුරින් හිතන්න. අද මුළු ලෝකයම යාකරමින් අපි මේ පටිගත කරන ශබ්දය පවා ක්ෂණයකින් ලෝකය පුරා අරගෙන යන අන්තර්ජාලයේ සම්පූර්ණයෙන්ම රැඳලා තියෙන්නේ සාගර පතුලේ තියෙන ෆයිබර් ඔප්ටික් කේබල් ජාලය මත. ඔව් ඒක අපි අහලා තියෙනවා. මේ කේබල් ඇතුලේ මේ දත්ත ගමන් කරන්නේ ආලෝක කිරණ විදියට. විදුරු නලයක් ඇතුලේ ආලෝකයේ පිටතට නොගොස් බිත්තිවල වැඩි ඉදිරියටම ගමන් කරන්නේ අර ආලෝකයේ පූර්ණාන්තර පරාවර්තනය කියන සරල සංකල්පය නිසායි. ඒ කියන්නේ අපේ මුළු ඩිජිටල් ලෝකයේම පවතින්නේ මේ පුංචි විද්‍යාත්මක සංකල්පය උඩයි. නේද? කියන එක අපිට මතක් වෙන්න ඕනේ. ඉතින් අදට අපි අපේ මේ ගැඹුරු විමසුම මෙතනින් නතර කරනවා. විභාග ප්‍රශ්න පත්‍රයකින් එහාට ගිහින් ලෝකයේ දිහා අලුත් විදිහකින් බලන්න මේ කතාබහ යම් උත්තේජනයක් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. දිගටම මේ ලෝකයේ දිහා කුතුහලයෙන් බලන්න තවත් මේ වගේම අපූර්ව විෂය කරුණු ගොඩක් අරගෙන අලුත් ගැඹුරු විමසුමකින් අපි නැවත හමු යමු. පරිස්සමෙන් ඉන්න. ජය වේවා.